ෆිනමනන් කියන හොර ගේම එක තමයි ප්ලේ කරන්න යන්නේ. අපි බලමු ප්ලේ කරලා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක ලයික් එකක් දාලා channel එක subscribe කරලා set වෙන්න. ඉතින් මම මේකේ mobile mode එක තමයි තෝරගත්තේ. මොකද මේකේ මේ ඔයාලා console එකකින් ප්ලේ කරනවා නම් PC එකකින් ප්ලේ කරනවා නම් මේ mode එක දාගන්න. බලමු ඉතින් මේක mobile එකකට තියෙනවා. මම ඔයගොල්ලන්ට පහල description එකේ link එකයි පහල game එකේ විස්තර ටිකයි දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඕනනම් ප්ලේ කරලා බලන්න game එක අරගෙන. ඉතින් බලමු අපි game එකට ගිහලා බලමු මේ මොකද වෙන්නේ කියලා. මෙන්න කතාව කියනවා මෙයා. පොඩි වෙලාවක ඉන්න වෙයි. ඉතින් මේ කියන්නේ සංසිද්ධිය තමයි ෆෙනමනන් කියන්නේ නැත්නම් අහඹු සිදුවීමක් වගේ වගේ දේවල් වලට හඳුන්වනවා. ඉතින් මම මේ විස්තර ටික අන්තිමට දාලා තියන්නම්. ඔයගොල්ලෝ බලන්න ඕන. මෙතන අපිට අයිටම් තුනක් තියෙනවා ගන්න. මම මෙතන මේ ටෝච් එක පාවිච්චි කරන්නේ නැහැ. මොකද ටෝච් එක පාවිච්චි කරලා ගේම් එක ගන්න අමාරුයි. මොකද එතකොට තවත් අමාරු වෙනවා. මොකද හොල්මන අපිට හොල්මනට පේනවා. එතකොට හොල්මන කොහොමත් වෙනවා. අපි මේ ස්කෑනර් එක අරන් අපි ගිහිල්ලා බලමු. මේ කරවලේ තමයි ගහන්න යන්නේ. පොඩි අමාරුවක් මේ ස්කෑනර් එකෙන් වෙන්නේ මේ හොල්මන ඉන්න තැන පෙන්නන්නේ නැහැ. හැබැයි මේ ස්කෑනර් එකෙන් හොල්මනගේ කටහඬ ඇහෙනවා. අපි මේකෙන් ස්කෑන් කරාට පස්සේ ඒක මේ හොල්මන් කතා කරන්නේ ඇහෙනවා අපිට. මේකේ එක්කෙනා ඉන්නේ අර නර්ස් කෙනෙක් විතරයි මේකේ ඉන්නේ. මේකේ ෂෝට් වීඩියෝ එක මම දාලා තිබ්බා. ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් බලන්න. ඒකත් හොඳයි නම් ලයික් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එකත් හොඳ නම් ලයික් එකක් දාලා channel එක subscribe කරලා set වෙන්න. ඔයගොල්ලෝ Among Us ඉල්ලලා තිබ්බ මම Among Us එක ඊළඟට ගේන්න. මෙන්න මේ කබඩ් වල තමයි ඔය බෝතල් අරන් මන තියෙන. අපි බෝතල් 14ක් හොයාගන්න ඕනේ. අපි බලමු හොයාගන්න පුළුවන් වේද කියලා. මේ ගේම් ප්ලේ එකේ නම් හොයාගන්න බැරි මේ වීඩියෝ එකේදී. තව වීඩියෝ දෙකකින් තුනකින් විතර මේක ඉවර කරලා දාන්න. මේක ගොඩක් දිග ගේම් එකක්. අපිට කොහොමද ටෝච් එක ගේන්නේ නැ බය වෙන්න එපා. මම ටෝච් එක ගේනවා. මොකද අපිට UV ලයිට් එකක් ඕනේ ඉස්සරහට. මොකද රහස් අඩිපාරවල් එහෙම හොයාගන්න UV ලයිට් එක ඕනේ අපිට. ඒකින්ද ඒක හොයාගන්න. කුණු ගහුවා කියපන්කෝ. අපිට ඕන වෙනවා. ඉතින් ඊළඟ තට්ටුවට ගිහලා අපි ටෝච් එක ගමු. එතනින් ලිෆ්ට් එකෙන්. එතනට ලිෆ්ට් එක එනවා කොහමද? බලමු. ඒ වගේම තමයි නර්ස් ගාවට අනිවාර්යෙන් යන්න වෙනවා. ඔයගොල්ලෝ හිතන්න එපා මම නර්ස් මග ඇරලා මගල්ලා ඇඟි පෙන්නන්න නැතුව යනවා කියලා. කොහොමද නර්ස් ගාවට යන්න වෙනවා. අපිට කී කාඩ් එක තියෙන්නේ. මොකද නර්ස් ගාව තමයි කී කාඩ් එක තියෙන්නේ. ඉතින් අපි කී කාඩ් එක ගන්න ඕනේ මේ දොරක් කරලා කෙනෙක්ව බේර ගන්න ඕනේ අපි. මෙන්න මේ කැමරාවෙන් අපි දාලා ස්කෑන් කරගන්න පුළුවන් වටේ ඔන්න පේනවා. ග්‍රීන් ස්ක්‍රීන් එකක් තියෙන්නේ. නයිට් විෂන් කැමරාව. පේනවා වටේ බලතැයි. දැන්ට නම් කොළ පාටවත් වෙලා තියෙන ලයිට් එක. මේකෙන් ඉතින් අර බූතල් තියනවා නම් ඒ පැත්ත අපිට රතු පාට දිතක් වගේ පෙන්වනවා. ඒක තමයි ඉතින් කරන්නේ. නැත්නම් ඕකෙන් හොල්මන ඉන්න තැන අපිට බලාගත්තේ හොල්මන එනවා නම් ළඟපාත ඉන්නවා මේ එළියට පේනවනේ. මේක එළිය හයි කරලා තිබ්බනම් ගොඩක් වාසි නේද? මොකද එතකොට අපිට කාමරෙන් එළියට යනකොට පේනවනේ ඔක්කොම වටේ. බලලා ඇතයි කවුරු හරි ඉන්නවද කියලා. ඇති. අර එහා පැත්තේ කාමරය. මේ අතන කාමරේ අපි ඒක හයි කරලා ඉල දින්නේ. අපරාධය අමතකුණා. මම ඒක අරගෙන යන්න. මේ වැරෙන්නේ නැහැ. මේ පැත්ත කාමරේට ගිහලා ටක් ගාලා අරන් යමු. හොල්මන නැහැ නේ. හොල්මන නැහැ. අපි මේක අරගෙන ටක් ගාලා ශනික මාරු වෙමු. එහා කාමරේට යන්න කලින් අපි එළිය තියලා යමු. එතන කාමරේ අපි ඔක්කොම බැලුවානේ. එතන කාමරවල අපි බලලා තියෙන මේක නම් ටිකක් පේනවා. හරි එකක් හම්බුණා ඕන. මේක දාලා ඉන්න පුළුවන්. ඉතින් ගිහලා ඒ වුණාට ඕනේ අපි උඩ තට්ටුවෙන්ම දාමු මේක. ඊළඟ සේව් පොයින්ට් එකේදී මේක මෙතනින් හයි කරලා බලමු. හයි කරන්න බෑ මෙතන. ටිකක් මෙහෙට වෙලා හයි කරමු. හරි. ඔය පේන්නේ කාමරේ ඔක්කොම ටික පේනවා. මේක අපි එළියෙන් හයි කරගමු. එතකොට වාසිය අපිට.
දෙක තුනක් තිබ්බනම් හොඳයි ඉතින්. දැන් නම් සාමාන්‍ය තත්ත්වයේ තියෙන්නේ මේ කොළ පාට වෙලා නැහැ. ඒත් බලුන් කහ පාට වගේ තිබ්බේ. හොඳයි හොඳ නැහැ වගේ තියෙන ලයින් එකක් තිබ්බේ මේ මැෂින් එකේ. බලමු මෙතනින් හයි කරලා මොකද වෙන්නේ කියලා. හරි UV ලයිට් එකක් දාගත්තා. ඒ කියන්නේ සර්ච් කරන කොහේ හරි තියනවද නැද්ද කියලා. ඊගොල්ලෝ සද්දයක් ඇහෙනවා මැෂින් එකේ. ඒ සද්ද ඇහෙන මේ එයා සර්ච් කරන ඔක්කොම ටික. ඉතින් ස්කෑනින් කියලා ගහලා තියෙනවා. එයා සර්ච් කරාට පස්සේ මොකුත් නැහැ. කොළ පාට වුණා. ඒ කියන්නේ මොකුත්ම හොයාගන්න හම්බෙලා නැහැ. බලමු. හරි මේක අරන් එන ඊළඟ කාමරයට යන්න. අනේ නෙවස් ඉන්න එපා. තනින් හයි කරලා අපි ඇතුළට යන්න. තනම මොකුත් නැහැ. එළිය ඉන්නවද? නෑනේ මොකෙක් නැහැ. මේ UV ලයිට් එක මේ දම්පාට ලයිට් එක මොකක්ද දන්නව වෙන්නේ? රහසිගත ඒ කියන්නේ අපිට ඇස් දෙකට පේන්නේ නැති දේවල්, හොල්මන් වගේ දේවල් බලාගත හැකි. එකයි වෙන්නේ. මේක වාසියාට ටෝච් එක පාවිච්චි කරනකොට වැඩි. හැබැයි ඒක කාර්යදරයක් තියෙන මේ දිගින් දිගටම අඩිපාරක් දිහා යනවා නම් මේක දදාන යන්නේ. එතකොට අමාරුයි. මම පැසල් ලයිට් එක ගේන්න. ඊළඟ ලෙවල් එකේදී ස්කෑන් කරනවා තාම සාමාන්‍ය තත්ත්වයේ තියෙන්නේ. හරි දැන් ගොල පාට උනා. ඒ කියන්නේ මොකෙක්වත් නැහැ. අපි යන් මේ පැත්තට. එතනින් හයි කරලා අපි අතුලට ගිහිල්ලා වැඩේ කරගමු. මොකෙක්වත් නැහැ නේ. අන්න නර්ස් ආවා කියලා කියනවා. අර දැක්කයි නර්ස් කී ළඟ තමයි කී කාඩේ තියෙන්නේ. අඩෝ ඇවිල්ලා දින්නේ. නෑ බා. මොකෙක්වත් පේන්නේ නැහැ. අඩෝ මේ මැෂින් එකට නර්ස් පේන්නේ නැද්ද දන්නේ නැහැ නේ. වෙන මොකක්ද මැසේජ් එකක් ආවද දන්නේ. මම දන්නේ නැහැ මචං මේක. යම හොල්මන්ගේ සවුන්ඩ් එක ඇහෙනවා කියලා නම් දන්නවා. ඒ වගේම අර බඩු හොයාගන්න උදව් කරනවා ඒ වගේ දේවල් දන්නවා. පාර පැහැදිලිව පේනවා. එච්චර ඊට එහාට මන් දන්නේ හොල්මන් පේනවද කියලා මේකට. බලමු මේකත් ඉස්සරහට බලාගත හැකි. ඒකේ මොනවද හරි තියෙනවද? මේකෙත් නෑ මොනවද? අපි යම් මේ වෙතට. හරි. මෙතන මොකුත් නෑ. එන්නම දරුණු වෙනවා. මේ වැත්ත මොකෙක්වත් නැහැ නේ. මොකෙක්වත් නැත් එක අඩිත් නැහැ. අඩෝ මේ UV ටෝච් එකට පේන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ UV ලයිට් එක හරියන්නේ නැහැ. මට අර ටෝච් එකම ගේන්න එනවා. මේකට අඩි පේන්නේ නැහැ. මෙතන අඩිපාරවල් වගේක් තිබ්බා. ඒ අඩිපාරවල් හරිනම් පේන්න ඕනේ දම්පාට ලයිට් එකට. මේකේ ලයිට් එකට පේන්නේ නැහැ. ඔය නිකන් අර බඩු හොයාගෙන විතරද කොහෙද තියෙන්නේ. හරි. දැන් දන්නවා මට අර ටෝච් එක ගේන්න වෙනවා ගිහිල්ලා. වැඩක් නෑ යාළුවේ. ඊළඟ ලෙවල් එකේදී අපි ගමු. ලෙවල් එකේ ඉන්නේ ඊළඟ තට්ටුවේදී. මේ ඊළඟ තට්ටුවේ තමයි යන්න හදන්නේ. මේකෙත් මොකුත් නැහැ. මේකේ තියෙන මොනවද? මේකෙත් මොනවත් නැහැ. මම කෙලින්ම යමු. මේකෙත් මොනවත් නැහැ. කියන්න මොනවත් නැහැ කියලා මට හිතිලා හරිද? ඒකෙත් මොනවත් නැහැ. මම කිව්වේ හරි. මේකෙත් මොනවත් නැහැ. ඇයි අප්පා මොනවද නැතුයි? මේකේ මොනවත් නැහැ අනිවාර්යෙන් නැහැ. මේකත් අරගෙන එළියට යමු.
I can't put ඒක මෙතන දාන්න බෑලු. හරි එළියෙන් දැම්ම ගත්තා. මොකෙක්වත් නෑ. අඩෝ කොහොමද මොකෙක්වත් නෑ කියලා එකපාරට ගිහිල්ලා කෙලියොත් එහෙම. ෂෝට් වීඩියෝ බලපු අය දන්නවා මේකේ තියෙන භයානකම. තප්පරයක තියෙන බෑ ඒක දැක්කම ලයිට් එක නිවන්න ඕනේ. මෙච්චර දුර ආවේ මම ටෝච් එක ගෙනාවු නැති ඉඳ හරිද ටෝච් එක ගෙනාවා නම් මේක මෙච්චර දුර එන්න වෙන්නේ නැහැ. යමු මේ වෙතර බලන්න. මෙතනත් නෑ හැම එකක්ම තියෙන කබඩ් චෙක් කරගෙන යන්න ඕනේ. මෙන්න මේකේ තියෙනවද? මේකෙත් මොකුත් නෑ. මේක මොන හරි තියෙනවද? මේකේ එකක් තිබ්බා. ඉතින් යම් බලන්න මේ පැත්තට. මේ වල මොකුත් නෑ. මේවා අරින්න බෑ. මේකේ තියෙනවද? මේකෙත් නෑ. එතකොට මෙතන එකේ තියෙනවද? මේකෙත් නෑ. අපි යන් දැන් ඉස්සරහට. සාමාන්‍ය තත්ත්වයේ ස්කෑන් කර ඉන්නවා. අපි ස්කෑන් එක දාලා මේක ඇතුළට යන්න. මේ වලත් මොකුත් නෑ. ඉන්වෙන්ටරි එකක් එහෙම බෙන්නන්නේ නැහැ අපිට ලිමිට් එකක් නැතුව තිනේ අරන් යන්න පුළුවන්. අන්න පෙන්නුවා. අන්න අතන එකක් තියෙනවා. අර අතු වල පෙන්නන පේනයි. අතු වල තිතක් වගේ පේනද ඔයගොල්ලෝ? අන්න ඒක තමයි මේ මොකද තව බඩුවක් තියෙන එතන. අපි යම් බලන්න මෙන්න මේ කාමරේට එක නේ පෙන්නුවේ. හරි ඔය තියෙන්නේ. ඒක ගන්න බෑ. හරි අනිත් බඩු ටික එලිවේටර් එකට දාලා එන්න නම් මේ ඉඩන මදි කියලා. ඉතින් දෙකයි දෙකදු උපරිම ගන්න පුළුවන්. අපි මේක එලිවේටර් එකට දාලා එමු. ඉතින් ආයෙ වටයක් ගිහිල්ලා ආරෙන්කෝ ඉතින්. මන්ට ඔල්මනේ ඉන්න එපා. ඉන්න එපා මම යනවා කඩාගෙන යනවා කොහේ යනවද දන්නේ. කොහේ යනවද දන්නේ. අම්මට සිරි මෙන්න ඉන්නවා. අඩෝ කාමරේ ඩ්‍රින්ක් ගත්තා කොහොම හරි. අඩෝ මෙතන ඉන්නවා කියපන්කෝ. අර ගෑණි ඉන්නවා මෙතනට වෙලා. අඩෝ ස්කෑන් එකට වෙන්නේ දොර වහලා බලමු අපි ස්කෑන් එකට පේනවද කියලා. අම්මෝ කාඩින් මූණ ගාවට මේනවා. ස්කෑන් එකේ නෑ බා. අඩෝ ඒකෝ මෙතන ඉන්නවා හැම පෙන්නනනේ. මේක බොරු ඡායාවක් වගේ එකක්ද? ඉතින් මේ UV ලයිට් එකට මේ හොල්මන් එහෙම පේනවනේ. එහෙම වෙන්න ඕනේ. අඩෝ මේ ඉන්නවා. ඕයි. පෙන්නන්නේ කියපුවක මේකට. සිරාවටම මේ ඉන්නවා. මං හිතන විදිහට බොරු ඡායාවක් නැත්තම් මූ බග් වෙලා. නැත්තම් මූව මේ ගේම් එකට දාන හදපු වෙලාවක් නෙවෙයි මේක. අපි ටෝච් එක අරන් ඉමුද බලන්න මේකට පේනවද කියලා. ටෝච් එක පත්තු කරාම පේනවද දන්නේ නැහැ. අපි බලමුද? ජම්ප් ස්කෙයාර් එකක් දායිද කියලා. මේකෙන් මරාගෙන කෑවයකෝ මාව කලින්. ඔයගොල්ලෝ මේ ෂෝට් වීඩියෝ බලුවා නම් දන්නවා ඉතින් කොහොමද කරේ කියලා මට. දැන් මේ ටික දාලා අපි ගේම් එක සේව් කරගෙන මුලින්ම අපි දැන් ටෝච් එක අරන් යන් බලන්න ටෝච් එකට අනිවාර්යෙන් ඕකේ පහර දෙන්න ඕනේ. හරිද? අපි ගිහිල්ලා බලමු මේ ටෝච් එක දාලා මොකද වෙන්නේ කියලා. ඉතින් මම ආයෙ මතක් කරනවා ඔයගොල්ලෝ channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like කරලා දාලා set වෙන්න. ඉතින් බලමු අපි මෙයාට පත්තු කරලා ලයිට් එක. අඩෝනේ මේ බලන්න. ඌයි මම හිතන්නේ බෝරු එකක් වෙන්නද මෙතන ඉන්නේ. අප්පට දෙන්න. මගේ කී කාඩ් එක තියනවද බලන්න දෙන්නකෝ අපිට. කී කාඩ් එක මාපු එකේ ඔහම ඉන්න එකේ කී කාඩ් එක දෙන්නකෝ අපිට. බලපන් ලී පෙරාගෙන. අප්පා. පියකුත් අතේ තියන් ඉන්න මේ ලයිට් එක පේන්නේ නැහැ. මැෂින් එක කරලා එක්ක නැත්තම් ගේම් එක කරලා නැත්තම්
මේ අනිත් එක ඔයගොල්ලෝ හිතා ගන්න අයිද? අනිත් එක කියන්නේ මම ඒක හොඳ නැහැ කියන්නේ. ඒ බලන්නු. අනේ නර්ස් නෝනි මට දෙන්න බලන්න ඔයාගේ කී කාඩ් එක තියෙනවද කියලා. හරි බයි.